මම පොඩි කතාවක් කියන්නම් පුළුවන් නම් මතක තියාගන්න. නිල් පාට අලියෙක් ඉන්නවා. මේ නිල් පාට අලියාගේ හොඬ වැලක් තියෙනවා. මේ හොඬ වැල සමනලෙක් වගේ. ඉතින් මෙහෙම හොඬ වැල උස්සද්දි සමනලයා තටු ගහනවා වගේ තමයි තියෙන්නේ. එතකොට මේ අලියාගේ ඉස්සරහා කකුල් දෙක ඉඳිකටු දෙකක් වගේ. ඒ වගේම අලියාගේ පිටිපස්සේ කකුල් දෙක බෝක්කුවක් වගේ. මෙන්න මෙහෙම තියෙන්නේ හරහට කොන්ක්‍රීට් දාලා වගේ. ඒ වගේම අලියාගේ බඩේ තියෙන දොරක් ස්ලයිඩ් කරන්න මෙහෙම පැත්තකට අරින්න පුළුවන්. ඇරලා ඇතුළට ගියාම තියෙන්නේ පුස්තකාලයක්. මේ පුස්තකාලේ පොත් තියෙන්නේ වලාකුළු වල. මේ වලාකුළු මේ විදිහට පාවෙනවා. පොත් තියෙන්නේ අන්න ඒ වලාකුළු උඩ. ඉඳගෙන පොත් කියවන්න තියෙන්නේ වතුර බැලු. මතකයිද කතාව? මම කියන්න බලන්න එහෙනම්. හොඳයි මතක නම් මම ප්‍රශ්න කිපයක් අහන්නම්. අලියාගේ හොඬ වැල කොයි වගේද? පිටිපස්සේ කකුල් දෙක කොයි වගේද? බඩේ තිබුණේ මොකද්ද? අවසාන ප්‍රශ්නේ අලියාගේ නැට්ට කොයි වගේද? විකාර කියවන්න එපා කියලා කියන්න හිතෙනවනේ. හැබැයි අපේ මොලේ මතක තියාගන්නේ විකාර තමයි. ඒකට කියන්නේ වියර්ඩ්නස් ඉෆෙක්ට් එක කියලා. ඔයා පාඩම් කරනකොට මේ වියර්ඩ්නස් ඉෆෙක්ට් එක දාලා බලන්න විෂය කරුණු වලට. ඒ කියන්නේ මේ විකාර අමුතු රූප භාවය. හොඳට මතක හිටිනවා. මෙන්න මතක හිටින්න පාඩම් කරන්න පුළුවන්. තව එක රහසක්.